අයිබෝන් අද පොඩ්ඩක් වෙනස් වැඩසටහනක් ගෙනල්ලා තියෙන්නේ මේ අද අපි පොඩ්ඩක් අපේ ගෙදර තියෙන ටෙක් බඩු ටිකක් බලමු. මොකද අපි ළඟදී බඩු කීපයක් ගත්තා මගේ වීඩියෝ එඩිටිං වැඩවලට සහ අපේ අයියට අලුතෙන් ගත්තා අපි ෆෝන් එක සහ ලැප් එක. අපි බලමු මොනවා මේකේ විශේෂත්වය කියලා. අපේ අයියා ඇවිල්ලා Apple ෆෑන් කෙනෙක්. එයා එතකොට ගොඩක් Apple ප්‍රොඩක්ට්ස් තමයි එයා ගන්නෙ. ඒ කාලේ අපේ පොඩි මතයක් තිබ්බනේ Apple කෑ පොඩි ලක්ෂරි ප්‍රොඩක්ට් එකක් සුකෝපභෝගී භාණ්ඩයක් වගේ එකක් කියලා. ඇත්තරම අපිට දැන් මෑත කාලේ වෙනකොට ඒ මතය බොරුයි කියන්න තරම් සාධක තියෙනවා. මම පෙන්නන්න ඔයගලන්ට ඇයි කියලා. මම පටන් ගන්න මම මේ ළඟදී මගේ වීඩියෝ එඩිට් කරන්න ගත්ත M4 Mac mini එක. මේ තියෙන්නේ. මේකෙන් අපි පටන් ගමු. මේක ඇවිල්ලා ගොඩක් පවර්ෆුල් කම්පියුටර් එකක්. ඔයගොල්ලන්ට මෙහෙම චූටි කියුබ් එකක් වගේ අතල ආවට මේක එච්චර සාපේක්ෂව ඔයාට නිකන් එඩිටින් රිග් එකකට යන වියදම බැලුවොත් මේක ඊට වැඩිය ගොඩක් අඩු විදලකින් අපිට කරගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. මේකට ගිය වියදමත් එක්ක බැලුවාම ඔයා නිකන් මේකේ ඉක්විවලන්ට් එකක් ගත්තොත් අපි Intel processor එකක් හෝ AMD processor එකක් දාලා ඒකට GPU එකක් ගහලා එඩිටින් රිග් එකක් හදනකොට ඒ යන වියදමට භාගයට වැඩිය චුට්ටක් වැඩියෙන් යන්නේ නැති. ඒ වගේ ගොඩක් ලාභයට අපිට දැන් Apple products ගන්න මාකට් එකේ තියෙනවා. ඒ වගේ ලොකු කම්පිටිටිව් ප්‍රොඩක්ට්ස් රිලීස් කරන්න Apple සමත් වෙලා තියෙනවා කියලා මම නිවැරදි කියලා මම හිතනවා. ඒකට තව උදාහරණයක් තමයි මේ Apple Neo MacBook එක. MacBook එයානේ ඉස්සර අපිට ගණන් අඩුවටම තිබිච්ච MacBook එක. ඒගොල්ලෝ ඊට පසු කාලීනව මේ ඊයේ පෙරේදා රිලීස් කරනවා මෙන්න මේක. MacBook Neo හරිම හුරු බුහුටි. මේක අපේ අයියට තමයි ගත්තේ. මේක ඇත්තරම තියෙන්නේ iPhone 16 එක තියෙන processor එකක්. ඔයගොල්ලෝ නිකන් හිතන ඇති අපෝ එහෙනම් මෙලෝ රහක් නැතුව ඇති නිකන් ෆෝන් එක chip එකන්නේ දාලා තියෙන. ඒ වුණාට මේකෙන් සාමාන්‍ය Intel මේ ඔයගොල්ලෝ laptop එකක් ගත්තොත් මේ වටිනාකමට යන ඒකෙන් කරනට වැඩි ප්‍රමාණයක් කරගන්න පුළුවන්. ඒ වගේ මේ processor එකේ ඔයගොල්ලෝ Geekbench එකට ගිහින් ගිහිල්ලා බැලුවොත් single core performance පොඩ්ඩක් අර Intel මේ ගණන් වලට තියෙන ලැප්ටොප් වලට වඩා චුට්ටක් ඉදිරියෙන් තියෙනවා. සහ මේකෙන් ඔයාට නිකන් සාමාන්‍ය ඔෆිස් වැඩ වගේ කරන්න සෑහෙන්න වටිනවා කියලා මට හිතෙනවා. දැන් අර M4 එක වගේම තමයි මේක මේ ඔයාට ගාන පොඩ්ඩක් අඩු උනායි කියලා වෙනසක් නැහැ. හොඳ performance තියෙන ලැප්ටොප් එකක් විදිහට කියන්න පුළුවන්. ඊට පස්සේ අයියා ආයෙ ගත්ත iPhone 17 එක. මේකත් ඇත්තටම අපි දැන් අද මාකට් එකේ තියෙන ෆෝන් ගත්තාම මම ඇවිල්ලා Android ෆෑන් කෙනෙක්. මම කවදා මං හිතන්නේ Apple ෆෝන් එකක් ගනින් කියලා ඉස්සරහටවත්. මම ඒගොල්ලන්ගේ ලැප්ටොප් මේ Mac mini වගේ දේවල් වලට ගොඩක් ආස වුණාට මොකද ඒකේ මට වැලියු එකක් තියෙනවා කියලා මට හිතෙනවා. නමුත් මම හිතන්නේ මම Android වලින් Apple වලට මාරු වෙයි කියලා. ඇත්තටම ඒගොල්ලෝ හැබැයි බැලුවොත් ඒ මාකට් එකෙත් Apple ෆෝන් එකක් ගන්න මුදලට ඔයාට ගන්න පුළුවන් Android වලින් Samsung S26 Ultra එකක් වගේ දෙකම එක ළඟ මිල වලට යන්නේ. එහෙම බැලුවත් මේකේ performance වැඩි මේ 17 එකේ. ඒකේ කැමරා quality එකත් almost the same. ඒ කියන්නේ ඔක්කොම වගේ තියෙන්නේ ලොකු වෙනසක් නැහැ. ඊට අමතරව ගත්තාම මේකේ performance පැත්තෙන් බැලුවොත් Android එකට වැඩිය පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා. එතකොට ඒ වගේ දේවල් නිසා මං කියනවා මං විශ්වාස කරනවා අද වෙනකොට Apple කියන්නේ තවදුරටත් ලක්ෂරි ප්‍රොඩක්ට් එකක් නෙවෙයි. මේක ඇවිල්ලා ඔයා අවුරුදු කීපයක් එක දිගට පාවිච්චි කරන. දැන් මේ අපේ අයියා ඇවිල්ලා කලින් අන්තිමට පාවිච්චි කරේ මෙතන තියෙන බොක්ස් එක iPhone 13 එක. ඒක පාවිච්චි කළා මේ අවුරුදු 4කට විතර පස්සේ තමයි ෆෝන් එක ගන්න. ඒ වගේ ලොකු කාලයක් ඔයා එක දිගට දෙයක් පාවිච්චි කරන්න ගන්නවා නම් මම විශ්වාස කරනවා ඔයාට Apple ප්‍රොඩක්ට් එකකට යන එක ගොඩක් වටිනවා කියලා. මේක නම් ඕපන් කරලත් නෑ. අපි තමයි මේක මුලින්ම ඕපන් කරන්න යන්නේ. එහෙනම් අපි මේක ඕපන් කරගෙන බලමු. මේක අපි ඕපන් කරගෙන බලමු. ඕකේ මේ තියෙන්නේ ෆෝන් එක. මේකේ මම දැක්ක අනිත් රටවල් වල නම් මේකට eSIM එකක් තමයි එන්නේ. මේ ෆිසිකල් SIM එකක් එන්නේ. මේ තියෙන්නේ මේකේ දැන් මේකටත් ඔයාලට ෆිසිකල් SIM කාඩ් එකක් දාන්න ඕනේ නැහැ. ඔයාලන්ට පේනවද දන්නේ නැහැ මේකේ තියෙන්නේ. ඔයාලන්ට දැන් මේකේ පේනවා you no longer need a physical SIM card කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා.
ඒ කියන්නේ දැන් මේ වෙනකොට අර ඒගොල්ලෝ හෙඩ්ෆෝන් ජැක් එක අහිං කරා වගේ එතනදී මට පොඩි ප්‍රශ්නයක් තියෙන Apple එක උන් කරයින් පස්සේ වෙන්නේ අර මුළු වෙළඳ පොලේ තියෙන අනිත් ෆෝනුත් ඔක්කොම ෆලෝ කරන් ගන්න. ඔයගොල්ලන්ට මතකද දන්න iPhone 5 එක එනකොට ඒක නැනෝ සිම් එකක් කියලා එකක් ආවා. ඊට පස්සේ හැම ෆෝන් එකක්ම එන්න ගත්තා නැනෝ සිම් එක. ඊට පස්සේ ඒගොල්ලෝ හෙඩ්ෆෝන් ජැක් එක අයින් කරා. ඔක්කොම ෆෝන් වල හෙඩ්ෆෝන් ජැක් එක අයින් කරා. ඒගොල්ලෝ චාර්ජරය අයින් කරා. හැමෝම චාර්ජරය අයින් කරන්න පටන් ගත්තා. දැන් මේක හද වෙනකොට eSIM එකකට මාරු කරලා තියෙනවා. මේකේ සිම් එක දාන්න තැනක්වත් නැහැ. එතකොට දැන් මට පේනවා අනාගතයේ ඉස්සරහට එන Samsung ෆෝන් වල එහෙමත් ඔයගොල්ලන්ට සිම් එකක් නැතුව තමයි එන්නේ eSIM එකක් පාවිච්චි කරන විදිහට. ඔන්න ඔහොම තමයි ඉතින් ලෝකෙ ඉස්සරහට යනකොට එන්නේ. මේකේ අපි මේක ඔන් කරගෙන බලමු. මම මේ ගොඩ කාලෙකින් තමයි Apple ෆෝන් එක පාවිච්චි කරන්නේ. ඕකේ ඔන්න වුණා. මේක අපිට අයියට මේක ගන්න අදහසක් මුලින්ම ආවේ. අපි දවසක් එළියට ගියා. එළියට ගිහිල්ලා ඉන්නකොට එක්කෙනෙක් මේ ෆෝන් එකකින් එයාගේ පින්තූරයක් ගන්න කියලා දුන්නා. එතකොට ඒ ෆෝන් එකකින් ඒ පින්තූරේ ගත්තායින් පස්සේ මේ අපිට මම තමයි ෆොටෝ එක ගත්තේ. ඊට පස්සේ මං අයියට කිව්වා අයියේ මේකේ මේ කැමරා එක මරු කියලා. ඊට පස්සේ එයාත් ඒකෙන් බලලා ඉවරලා එයාට හිතුණා මේ ෆෝන් එකක් ගන්න ඕනේ කියලා. අපි මේක ඊට පස්සේ දැන් ගිය සතියේ තමයි ගිහිල්ලා ගෙනාවේ. හරි අපි එහෙනම් මේක සෙටප් කරගෙන බලමු. ෆෝන් එකයි ලැප් එකයි අපි දෙකම සෙටප් කරගත්තා. එතකොට මෙහෙම තමයි පේන්න තියෙන්නේ. මම ගොඩක් මේකේ ටෙක්නිකල් ඩීටේල්ස් වලට යන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ට එහෙම ඕනනම් ටෙක් channels වල ඕන තරම් මේ ගැන විස්තර තියෙනවා. මට නිකන් පෙන්වන්න ඕනේ මේවා අර මේක කොච්චර අපේ එදිනෙදා ජීවිතයට වටිනවද කියන එක තමයි මට පෙන්වන්න ඕනේ. ඔයාට ආගියව් කරන්න පුළුවන් ඕන්නම් අපි Android ෆෝන් එකක් සහ Intel ලැප් එකක් වගේ ගන්නවා නම් සමහරවිට Windows ලැප් එකක් වගේ ගන්නවා නම් අපිට ගොඩක් ලොකු රේන්ජ් එකක ගන්න තියෙනවා කියලා. ඔව් හැබැයි ඒ රේන්ජ් එක ඇතුලේ ඔයාට quality බඩු ගන්න තියෙන්නේ සාමාන්‍යයෙන් මම විශ්වාස කරනවා ඩොලර්ස් 300න් වගේ උඩ ඉඳන් තමයි ඔයාට ටිකක් හොඳ තත්ත්වයේ ෆෝන් එකක් හෝ ලැප් එකක් ගන්න පුළුවන් ඉන්නේ. එතකොට ඒ මාකට් එක ඇතුලේ දැන් ඔයාට Apple product එකක්ම ඒ ඔයගොල්ලෝ දන්න Apple වල quality එක කොහොමද කියලා. ඒ වගේ product එකක් ඔයාට ගන්න ලැබෙනකොට මම විශ්වාස කරනවා ඔයා Apple එකක් ගන්න එක වටිනවා. ඊට Android හෝ Windows ලැප් එකකට සහ ෆෝන් එකකට යන වෙලා කියලා. ඒ කියන්න හේතුව මේක ඔයාට ගොඩක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. durability එක මාර හොඳයි. ඔයාලට පේන ඇති මේකේ මුළු ලැප් එකම ඇලුමිනියම් වලින් හදලා තියෙන්නේ. ෆෝන් එකත් එහෙමයි. දැන් ඔයගොල්ලෝ සාපේක්ෂ මේ රේන්ජ් එකේ තියෙන Windows ලැප්ටොප් එකකට ගියොත් සාමාන්‍ය ප්ලාස්ටික් ගොඩක් තමයි හම්බ වෙන්නේ. සමහරට මේ පිටිපස්සේ කෑල්ල විතරක් හම්බ වෙයි ඇලුමිනියම්. ඊටු ටික ඔක්කොම ප්ලාස්ටික්. මගේත් ලැප් එකක් තියෙනවා. ඒකෙත් එහෙම තමයි තියෙන්නේ. ඕක තමයි ඉතින් මේකේ තියෙන විශේෂත්වය. මේකේ මට පොඩි අඩුපාඩුවකට කියන්න තියෙන්නේ මේකේ වාට USB ports දෙකක් විතරයි තියෙන්නේ. USB ports එකක් ඇවිල්ලා USB 3 එකක් අනිත් එක USB 2 එකක්. Thunderbolt port එකක් නැහැ. එතකොට වාට USB A එහෙම තමයි පාවිච්චි කරනවා නම් සහ ඔයාට වෙන නිකන් Ethernet cable එකක් අනම්මනම් කනෙක්ට් කරගන්න ඕන නම් Mac mini එකේ option ඔක්කොම තියෙනවා. ඔයාට මේ නියෝ එකට එනකොට මේ වගේ පොඩි ඩොංගල් එකක් ගන්න වෙනවා. ඒක අරනහම වෙන නම් කිසිම අඩුපාඩුවක් නැහැ. මේක හොඳ ලැප් එකක් සහ හොඳ ෆෝන් එකක් කියන තමයි තියෙන්නේ. ස්තුතියි අයබෝන්.